JLPT N5 හරි NET N5 හරි ලියන ඔයා listening exam එකට බය වෙලාද ඉන්නේ. අපි අද මේ උගන්වන ප්‍රශ්න පද පාඩම ඉගෙන ගත්තට පස්සේ ඒ බය නැති වෙලා යයි. මොකද ඕගොල්ලෝ ගොඩක්ම listening exam එකේදී මතක තියාගන්න ඕනේ ප්‍රශ්න පද ගැන. ප්‍රශ්න ඇහුණාට පස්සේ ප්‍රශ්න පදයේ තේරුම ඇහුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් බය නැතුව listening exam එකේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්න පදේ මොකක්ද කියලා. නන් එහෙම නැත්නම් නනි. නන් එහෙම නැත්නම් නනි කියලා කියන්නේ මොකක්ද කුමක්ද කියන තේරුම. අපි එකෙන් උදාහරණයකුත් බලමු. කොරේවා නන් දෙස්කා. ගොඩක් කලාවට listening exam එකේදී ඔයගලන්ගෙන් මෙන්න මේ ප්‍රශ්නේ හරියට අහනවා. කොරේවා නන් දෙස්කා කියලා ඇහුනහම ඔයගොල්ලෝගේ ඔළුවට යන්න ඕනේ මේ මොකක් ගැනද මේ මොකක්ද කියන එකයි අහන්නේ කියලා. ඊළඟ ප්‍රශ්න පදේ තමයි දොකෝ. දොකෝ කියන්නේ කොහේද කියලා. අපි උදාහරණයකුත් බලමු. තොයිරේවා දොකෝ දෙස්කා. ඔගොල්ලෝ දන්නවා ඔයගලන්ගේ listening test එකේදී ප්‍රශ්න 1යි 2යි 3යි 4යි කියන කොටස් 4ක් එන්නේ. එතකොට මේ 4 වෙනි කොටසේදී ඔයගලන්ට ඇහෙන්නේ පින්තූර මුකුත් නැති ඔඩියෝ ක්ලිප් එකක් විතරයි. එතකොට මේ ඔඩියෝ ක්ලිප් එකේදී මෙන්න මේ වගේ පොඩි සරල වාක්‍ය තමයි ඔයගලන්ට ඇහෙන්නේ. තොයිරේවා දොකෝ දෙස්කා. තොයිරේ කියන්නේ টয়ලට් එක කොහෙද තියෙන්නේ. එතකොට මේ වගේ පොඩි සරල වාක්‍යකින් ඇහුණහමත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්න පදේ මෙන්න මේ තැනක් ගැන තමයි අහලා තියෙන්නේ කියලා. එහෙනම් දොකෝ කියන්නේ කොහෙද? ඊළඟ ප්‍රශ්න පදේ තමයි ඉකුරා. ඉකුරා කියන්නේ මිල කීයද කියලා. එතකොට ඉකුරා කියන වචනේ ඔයගලන්ට ඇහුනොත් අනිවාර්යයෙන්ම මොකක් හරි දෙයක මිල ගැන තමයි අහන්නේ ඒගොල්ලෝ. අපි බලමු උදාහරණයක්. කොනෝ කබන්වා ඉකුරා දෙස්කා. කබන් කියන්නේ බෑග් එකට. එතකොට කොනෝ කබන්වා ඉකුරා දෙස්කා. මේ බෑග් එකේ මිල කීයද කියලා තමයි අහන්නේ. ඊළඟ ප්‍රශ්න පදේ ඇයි කියන එක. අපි බලමු කොහොමද ජපාන් වලින් කියන්නේ කියලා. දෝෂ්තේ. එහෙම නැත්නම් නසේ කියලාත් කියනවා. දෝෂ්තේ එහෙම නැත්නම් නසේ කියලා කියන්නේ ඇයි කියන එක. අපි උදාහරණයක් බලමු. දෝෂ්තේ නිහොන්ගෝ wo benkyou shimasu ka? මේකේ තේරුම මොකද්ද? දෝෂ්තේ නිහොන්ගෝ wo benkyou shimasu ka? ඇයි ජපාන් භාෂාව ඉගෙන ගන්නේ කියන එක තමයි මේ දෝෂ්තේ නිහොන්ගෝ benkyou shimasu ka කියන්නේ. තව උදාහරණයක් බලමු. අපිට කියන්න අහන්න පුළුවන් කාගෙන් හරි ඇයි අඬන්නේ කියලා. දෝෂ්තේ නකිමස්ු ka? අපි ඊළඟ ප්‍රශ්න පදේ බලමු. ඊළඟ ප්‍රශ්න පදේ ඉකුට්සු. ඉකුට්සු කියලා කියනවා කොපමණද කියලා. මේ ඉකුට්සු කියන ප්‍රශ්න පදේ ඔයගලන්ගේ listening paper එකට විතරක්ම නෙමෙයි ගොඩක් වෙලාවට past papers වලදී අපි දැකලා තියෙනවා grammar කොටසෙත් අහලා තියෙනවා. පින්තූරයක් දීලා ඔයගලගෙන් අහන්න පුළුවන් ඇපල් ගෙඩි 5ක් වගේ දීලා මෙතන කොච්චර ඇපල් තියෙනවද කියලා.
රින්ගෝ ga ikutsu arimasu ka? එතකොට මේකේ තේරුම ඇපල් කොපමණ තියනවද කියලා. එහෙනම් ikutsu කියන්නේ කොපමණද? ඊළඟ ප්‍රශ්න පදේ තමයි dare. dare කියන්නේ කවුද කියන එක. dare කවුද? අපි උදාහරණයක් බලමු. අනෝහිතෝ wa dare desu ka? අනෝහිතෝ කියලා කියන්නේ අර පුද්ගලයා කවුද කියලා තමයි අනෝහිතෝ wa dare desu ka කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්න පදේ මම කියන්න යන එක ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් වරද්ද ගන්නවා කියලා මට හිතෙනවා. ඉතින් මේ ප්‍රශ්න පදේ එහෙනම් වරද්ද ගන්න එපා. හොඳට ඔලුවට දාගන්න මේ කියන එක අහලා. නන්නිචි. නන්නිචි කියන එකයි ඊළඟ ප්‍රශ්න පදේත් බලමු. නන්යෝබි. බලන්න මේ දෙකේම තේරුම කවදාද කියන එක. එතකොට අපිට සමහර වෙලාවට පැටලෙන්න පුළුවන් කවදාද කිව්වහම අපි අහනවා කාගෙන් හරි අද කවද්ද කියලා. එතකොට අපිට උත්තරයක් හම්බ වෙන්න පුළුවන් අද පළවෙනිද කියලා. හැබැයි අපිට අවශ්‍ය උනේ අද දිනේ නෙවෙයි. අපිට ඕනේ අද දවස කවද්ද කියලා නම් හරියටම මේ දෙක පැටලෙවෙන්නේ නැතුව හොඳට මතක තියාගන්න ඕනේ. ඔයගලන්ට ඒක මතක තියාගන්න ලේසි. මේ නිචි කියන එකයි මේ යෝබි කියන වචනේ මතක තියාගන්න ලේසි. යෝබි. ඔයගොල්ලෝ අහලා තියෙනව නේද සතියේ දවස් කියද්දි අගට ඉවර වෙන යෝබි කියන වචනයෙන් කියලා. ගෙත්සුයෝබි, කයෝබි, සුයෝබි, මොකුයෝබි, කින්යෝබි, දොයෝබි, නිචියෝබි කියද්දි සතියේ දවස් 7 කියද්දි හැම තිස්සෙම අගට රිපීට් වෙන්නේ මොකද්ද? යෝබි කියන වචනේ. එහෙනම් මේ නන්යෝබි කියලා අපි කාගෙන් හරි ප්‍රශ්නයක් අහද්දි හරි අපෙන් කවුරු හරි අහද්දි හරි අපේ උත්තරේ වෙන්න ඕනේ දවස තමයි උත්තරේට එන්න ඕනේ. ඊළඟට නන්නිචි. බලන්න නිචි කියන්නේ දිනේ දවස කියන එක. එහෙනම් නන්නිචි කියලා කවුරු හරි අපෙන් ප්‍රශ්නයක් අහනවා නම් ඔයගොල්ලෝ උත්තරේ විදිහට දෙන්න ඕනේ ඉලක්කමෙන් එන උත්තරේ. ඒ කියන්නේ අද පළවෙනිදද, දෙවෙනිදද, තුන්වෙනිදද අන්න එහෙම දිනේ තමයි ඔයගොල්ලෝ උත්තරයට දෙන්න ඕනේ. එහෙනම් මෙච්චර දවසක් අද කවදද කියන එකේ ඔයගලන්ට ගැටලුවක් තිබ්බනම් මින් ඉස්සරහට එහෙම ගැටලුවක් නැහැ. මොකද මේ දෙකේ වෙනස ඔයගොල්ලෝ හොඳට අඳුරනවා. එහෙනම් මේ දෙකෙන් ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. කියෝවා නන්නිචි දෙස්ක, කියෝවා නන්යෝබි දෙස්ක කියලා ප්‍රශ්නයක් ඇහුවහම එහෙනම් අනිත් දවසේ පැටලෙන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්න පදේ බලමු. නන්ජි. නන්ජි කියලා කියන්නේ වෙලාව කීයද කියලා. දැන් ඕගොල්ලෝ ජපානයට යන්න ස්කූල් ඉන්ටර්විව් වලට මුහුණ දීලා තියෙන කෙනෙක් නම් ජපාන් භාෂාව දැන් ඉගෙනගෙන යන කෙනෙක් නම් එහෙම නැත්නම් එක්සෑම් එකට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම් මේ නන්ජි කියන වචනේ ගොඩක් තැන්වල ග්‍රැමර් පේපර් එකේ, වොකැබ්ලරි පේපර් එකේ, කන්ජි පේපර් එකේ ඕගොල්ලෝ දැකලා ඇති. එහෙනම් නන්ජි කියලා කියන්නේ වෙලාව කීයද කියලා. එහෙනම් අපිට පුළුවන් ප්‍රශ්නයක් අහන්න. ඉමා නන්ජි දෙස්ක. ඉමා කියන්නේ දැන්. නන්ජි කියන්නේ එහෙනම් වෙලාව කීයද? ඉමා නන්ජි දෙස්කා කියන්නේ වෙලාව කීයද? එහෙනම් කවුරු හරි මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් පටලෙවෙන්නේ නැතුව හරියට උත්තර දෙන්න. ඊළඟ ප්‍රශ්න පදේ තමයි දෝ යත්තේ. දෝ යත්තේ කියන්නේ කෙසේද කියන එක. අපිට පුළුවන් එකට උදාහරණයක් ගන්න. දෝ යත්තේ නිහොන් හේ කිමස්කා.
කෙසේද ජපානයට එන්නේ කියලා. ගොඩක් වෙලාවට JLPT පේපර්ස් වල නැට් පේපර්ස් වල මේ ප්‍රශ්නේ තියෙනවා. දෝයත්තේ නිහොන්හේ කිමස්කා. කොහොමද කෙසේද ජපානයට එන්නේ කියලා. එතකොට උත්තරේ විදියට ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ගුවන් යානයෙන් ජපානයට එනවා. එහෙම නැත්නම් දෝයත්තේ ගක්කෝයේ කිමස්කා කියලා ඇහුවාම කොහොමද පාසලට යන්නේ? එතකොට අපි පාපැදියෙන් පාසල වෙත යනවා. බස් එකෙන් පාසල වෙත යනවා. අන්න එහෙම උත්තරයක් තමයි අපි ලබලා දෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්න පදේ තමයි නන්ගත්සු. නන්ගත්සු කියන්නේ මොන මාසයේද කියලා. අපි උදාහරණයක් බලමු. ඔතන්ජෝබිවා නන්ගත්සු දෙස්කා. දැන් මේ වාක්‍ය වලින් ඕගලන්ට මං හිතනවා අලුත් වචනත් ඕගල ඉගෙන ගන්න හම්බ වෙනවා කියලා. ඔතන්ජෝබි කියන්නේ උපන්දිනය. එහෙනම් උපන්දිනය මොන මාසයේද කියලා තමයි උත්තරේට එන්න ඕනේ. ඊළඟ ප්‍රශ්න පදේ අපි බලමු. නන්තොෂි එහෙම නැත්නම් නන්නෙන්. තොෂි කියන්නේ නෙන් කියන්නේ අවුරුද්ද කියන තේරුම. එහෙනම් නන්තොෂි නන්නෙන් කියලා කියන්නේ මොන අවුරුද්දද කියලා. අපි උදාහරණයක් බලමු. කොතොෂිවා නන්නෙන් දෙස්කා. කොතොෂිවා නන්නෙන් දෙස්කා කියන්නේ මොන අවුරුද්දද? මේ අවුරුද්ද මොන අවුරුද්දද කියලා තමයි අහන්නේ. එහෙනම් ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රශ්න ටික තමයි ඕගලන්ට ඕන වෙන්නේ. එහෙනම් සරලව අපි මේ කියලා දුන්න ප්‍රශ්න පද ටික හොඳට ඔළුවට දාගෙන එක්සෑම් එකට යන්න.